වගේ යනකොට හොඳට බලන්න. සාමාන්‍ය ලිෆ්ට් එකක වගේ යනකොට ඔයාලා ලිෆ්ට් එක උඩට තොරණය වෙනකොට ඔයාලගේ පතුල මත ඇති කරන පීඩනය වැඩි වෙනවා. පතුල මත ඇති කරන පීඩනය වැඩි වෙනවා. ඒ වගේම තමයි මුළු පීඩනය වෙනකොට මේ ලක්ෂයේ මුළු පීඩනය කියන්නේ කවුද? 2ක් h rho g ධන 8ක් h rho g. හොඳයි මේ අද මම ඔයගලන්ට ගෙනාවේ ද්‍රව ස්ථිතිය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කරන්න. ඒ අපි නිම්ම ගාන බෝඩ් එකේ දාලා දෙන ගාණේ කියන්නේ මෙන්න මේකයි. රූපයේ දැක්වෙන පද්ධතිය නියත G ත්වරණයෙන් සිරස්ව ඉහළට චලනය කරන විට බඳුන පතුල මත ඇති ද්‍රව ස්ථිති පීඩනය වන්නේ. ඒ කියන්නේ මේ ද්‍රව පද්ධතියක් තියෙනවා. එක ද්‍රවයක් ඝනත්වයේ අඩු ද්‍රවයේ උඩින් තියෙනවා. ඊට වඩා ඝනත්වයේ දෙගුණයක් වැඩි ද්‍රවයක් පහළින් තියෙනවා. අපිට කියන්නේ මේ ද්‍රවයේ ද්‍රව පද්ධතියේ පතුල මත ඇති කරන පීඩනය මොකක්ද කියලා තමයි අපි අහන්නේ. හරි. දැන් මෙතන සාමාන්‍ය මේ ද්‍රව පද්ධතියක් නෙමෙයි සාමාන්‍ය ද්‍රව පද්ධතියක් නා අපි දන්නවා. සාමාන්‍ය බඳුන මත ඇති කරන පීඩනය කියන්නේ මේ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය එකතු කරනවා ඊට පහළ ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනයට. දැන් මෙතනදී සිද්ධ වෙලා තියෙන අලුත් වෙනස තමයි මේ ද්‍රව පද්ධතියට G ත්වරණයක් ලබා දීලා තියෙනවා. අපි එහෙනම් දැන් බලන්න ඕනේ G ත්වරණයක් ලැබුණාම යම්කිසි ද්‍රව පද්ධතියකට මේ පද්ධති පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්න. ඕගොල්ලෝ යාන්ත්‍ර විද්‍යාව ද්‍රව ස්ථිතිය කොටසේදී ඉගෙන ගන්නවා. මේ යම්කිසි ද්‍රව පද්ධතියක් අපි ද්‍රව භාජනයක් ගමුකෝ මේ විදිහට. මේ කියපු ද්‍රව භාජනය මත මේ පතුලේ ලක්ෂ්‍ය මත පීඩනය අපි P කියලා ගත්තොත් මේ පතුල ලක්ෂ්‍ය මත පීඩනය P කියලා ගත්තොත් මේ ද්‍රව භාජනය නිශ්චලයි නා. ඒ කියන්නේ මෙයාගේ ත්වරණය නිශ්චලයි කියන්නේ අපි එක්කෝ මේ මෙයා චලනය වෙන්නේ. ඒ කියන්නේ ත්වරණයකින් චලනය වෙන්නේ නැත්නම් ත්වරණයක් නැති නා. ඒ කියන්නේ මේ කියපු ද්‍රව භාජනයේ මේ ත්වරණය ඒ කියන එක්කෙනා බිඳුවක් නම් අපිට මේ අවස්ථාවේදී මේ ද්‍රව භාජනයේ පීඩනය අපිට ලියන්න පුළුවන්. E සමානයි h rho g කියලා ලියන්න පුළුවන්. කියන්නේ මේ අවස්ථාවේදී ත්වරණයේ බිඳුවක් නම් ඊට පස්සේ මෙයා ඉහළට ත්වරණය වෙනවා. අපි හිතමු මෙයාගේ ත්වරණය අපි හිතමුකෝ ඉහළට තියෙන්නේ කියලා. මෙයාගේ ත්වරණය ඉහළට නම් ඒ කියන්නේ මේ ද්‍රව භාජනය ඉහළ තමයි ත්වරණය. ඉහළට ත්වරණය වෙනකොට මේ බඳුන මත පීඩනය වැඩි වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක වගේ යනකොට හොඳට බලන්න. සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක වගේ යනකොට ඔයාලා ලිෆ්ට් එක උඩට ත්වරණය වෙනකොට ඔයාලගේ පතුල මත ඇති කරන පීඩනය වැඩි වෙනවා. පතුල මත ඇති කරන පීඩනය වැඩි වෙනවා. ඒ වගේම තමයි ලිෆ්ට් එක පහළට ත්වරණය වෙනකොට මේ ඇවිල්ලා ඉහළට ත්වරණය වෙනකොට මේ ලිෆ්ට් එක පහළට ත්වරණය වෙනකොට ඔයාලා නිකන් පා වෙනවා වගේ හැඟීමක් දැනෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී පතුල මත පීඩනය අඩුවෙන් තමයි අපිට පහළට ත්වරණය වෙනකොට දැනෙන්නේ. අන්න ඒ සංසිද්ධියම තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මෙතනකොට මේ අවස්ථාවේදී වෙන්නේ ඉහළට ත්වරණය වීමේදී පතුල මත පීඩනය සමාන වෙනවා h rho g ධනයට. මේ පතුල මත පීඩනය ඉහළට ත්වරණය වෙන අවස්ථාව. ඒ වගේම මේ කියපු ද්‍රව පද්ධතිය පහළට ත්වරණය වෙනවා. ඒ අවස්ථාවේදී මම දැන් කිව්වා පහළට ත්වරණය වෙන අවස්ථාවේදී අර අපේ පතුලට මේ පා වෙන වගේ ගීමක්. ඒ කියන්නේ පතුල මත පීඩනය අඩු වීමක් තමයි දැනෙන්නේ. ඒ අවස්ථාවේ පීඩනය අපි ලියනවා E සමානයි h rho g ඍණ a කියලා. හරි. දැන් එහෙනම් දැන් මේ අවස්ථාව තුنين මේ දැන් අවස්ථා තුනක් තියෙනවානේ. මේ අවස්ථා තුنين අපිට මේ අවස්ථාවට අදාළ වෙන්නේ මොකද? මෙන්න මේ දෙවෙනි අවස්ථාව තමයි අපිට අදාළ වෙන්නේ. ඉහළට ත්වරණය වෙන අවස්ථාව. හරි. දැන් එතකොට අපි දැන් සාමාන්‍ය විදිහට පීඩනය වෙනම ද්‍රව කඳ මගින් ඇති කරන පීඩන අරගෙන පතුල මත ඇති කරන පීඩනය හොයන්න තමයි තියෙන්නේ. හොඳයි. අපි මෙන්න මේ කියපු රෝ ඝනත්වයක් සහිත ද්‍රවය මගින් ඇති කරන පීඩනය අපි කොහොමද මෙන්න මෙතන පීඩනය. ඒක අපි දන්න සාමාන්‍ය පීඩන හොයන සමීකරණ මොකද? P සමාන h rho g ධන a. දැන් මේක ඉහළට ත්වරණය වෙන පද්ධතියනේ. ඒක සාමාන්‍ය h rho g නෙමෙයි. h rho g ධන a. හොඳයි. ඒතකොට මේ ද්‍රව කඳි උස අපිට දීලා තියෙනවා h. ද්‍රව කඳි ඝනත්වය rho කියලා දීලා තියෙනවා. ඒතකොට g ධන a. ඒ කියන්නේ මොකද්ද? ඒ අවස්ථාවේදී වස්තුවට ඉහළට පවතින ත්වරණය. මේ අවස්ථාවේදී වස්තුවට ඉහළට පවතින ත්වරණය මොකද්ද? g ම තමයි. g ම ත්වරණය තමයි පවතින. අයිතොර මේ අවස්ථාවේදී මේ රෝ ඝනත්වයක් සහිත ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය 2ක් h rho g වෙනවා. මේ g එකතු වෙලා 2ක් වෙනවා. ඒක 2ක් h rho g වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කියපු මේ 2ක් රෝස් ඝනත්වයක් සහිත ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය ඒ අවස්ථාවේදී එයාගේ උස 2h වෙනවා. 2h එයාගේ ඝනත්වයේ රෝ ඝනත්වය දාන්න ඕනේ. ඝනත්වය දාන්න රෝ. ඒතර මෙයාගේ ඝනත්වය 2ක් රෝ වෙනවා. ඝනත්වය 2ක් රෝ g ධන a. g ධන a දාන්න ඕනේ. ඒතර මේ a කියන්නේ මොකද්ද? වස්තුවට ඉහළට පවතින ත්වරණය.
ඉහට පතුලේ තොරණේ ජීම තමයි මේ අතේ ජීම තමයි. එතන මෙතන සමීකරණය හැදෙනවා. මෙතන දෙකක් හැදෙනවා. මෙතන 2g. එතන මේ 2g මේ 2 රෝ මේ 2h. දෙකක් දෙක 4යි එතන දෙක 8යි. 8යි h රෝ g. හරි. දැන් මේ හෙව්වේ මොකද්ද? මේ හෙව්වේ රෝ ඝනත්වයක් සහිත ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. එතකොට මේ හෙව්වේ මේ දෙකක් රෝ ඝනත්වයක් සහිත ද්‍රව කඳ මගින් ඇති කරන පීඩනය. එතකොට දැන් අපි සම්ප්‍රයුක්ත පීඩනය මුළු පීඩනය වෙනකොට මේ ලක්ෂයේ තියෙන මුළු පීඩනය කියන්නේ කවුද? දෙකක් h රෝ g ධන 8ක් h රෝ g. එතකොට මේ දෙක එකතු කීයද? 10ක් h රෝ g. එතකොට ඕගලන්ට පිළිතුරක් කීයක් තියෙනවද? මේ පිළිතුර වෙන්නේ එතකොට 10යි h රෝ g. එතකොට අපිට උත්තරය එන්නේ 10යි h රෝ g. එතකොට පිළිතුරු අංකය ගත්තොත් පිළිතුරු අංකය 4. 10 h රෝ g තියෙන 4 වෙනි පිළිතුරු අංකය. දැන් අද අපි ඔයගලන්ට ගෙනාවේ ද්‍රව ස්ථිතිය සම්බන්ධ පීඩනය හොයන ගැටලුවක්. ද්‍රව ස්ථිතිය සම්බන්ධ මොකද මේ තොරණයක් පවතින අවස්ථාවක මේ ද්‍රව ස්ථිති පීඩනය හොයන ගැටලුවක් තමයි ඔයගලන්ට ගෙනාවේ. හොඳයි අපි ඊළඟට මොකක් හරි ඔයගලන්ට වැදගත් වෙන පාඩමකට සම්බන්ධ ගැටලුවක් කතා කරලා ඊළඟ දවසේ කොහොමද ඒක විසඳන්නේ කියලා කතා කරමු.